අද මම හදන්න යන්නේ වෙනස් වර්ගයේ කිරිපතක්. ඒක ටිකක් පැණි රසයි. පොඩ්ඩක් ආස වෙයි. මුලින්ම මම ජස්මින් රයිස් ටික හොදලා මුං අඬ ටිකත් සෝදලා ඒ දෙක එකට එකතු කරලා ඒක ඉදෙන්න වතුර ටිකක් එකතු කරා. ඊට පස්සේ රටයිද ටිකකුත් එකතු කරගත්තා. ඒක චූටි කෑලි වලට කපලා තමා මම එකතු කරගත්තේ. ඊට පස්සේ මම කඩල එකතු කරගත්තා. තම්බපු කඩල නිසා මම ඒක එහෙමම එකතු කරගත්තා. ඊට පස්සේ මම කොකොනට් ක්‍රීම් එකට වතුර පොඩ්ඩක් දාලා උක්කු කිරි ටිකක් හදාගත්තා. ඊට පස්සේ දැන් හොඳට ඉදුණාම පොල් කිරි ටික එකතු කරගත්තා. ඔයාලට කැමති නම් සීනි හරි හකුරු හරි එකතු කරගන්න පුළුවනි. ඉතින් මේ බත හරිම රසයි. ඔයාලගේ පොඩ්ඩොත් කැමති වෙයි මේ කිරිපත් එක කන්න.